සුබ දවසක් ඔයාලා හැමෝටම. මං හිතනවා ඕගොල්ලෝ ඉතින් ඇති කියලා. අද මම මේ පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක්ම අරගෙන ආව මේ වීඩියෝ එක මාගේ පුංචි YouTube පවුලේ නංගිලා තුන් දෙනෙක් මට මැසේජ් කරලා අහලා තිබුණා. අක්කා කොහොමද ඔයාගේ ලොකු දුවගේ ඉගෙන ගන්න පැත්ත? එයා කොහොමද දැන් කීයේ වසරේද? එතකොට එයා ශිෂ්‍යත්වයේ ලිව්වා නම් එයා ලිව්වම එයාට ලකුණු කොහොමද? එයා ලියන්නවා කරපු දේවල් මොනවද කියලා මගෙන් අහලා තිබුණා. ඉතින් මට හිතුණා ඒගොල්ලන්ට පෞද්ගලිකව උත්තර දුන්නා වගේම බලන්න හැම කෙනෙක්ටම මං කරපු දේවල් මං නොකරපු දේවල් මට පුංචි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණු තමයි මම මේ අද වීඩියෝ එක අරගෙන ආවේ. හැබැයි එයා මේ අවුරුද්දේ නෙමෙයි ශිෂ්‍යත්වයේ ලිව්වේ. එයා ශිෂ්‍යත්වයේ ලිව්වේ 2025. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලියපු බබෙක් කියලා තමයි මම මේ කියන්නේ. එතකොට එයා ශිෂ්‍යත්වයේ ලියන්න එයාට මම ලොකු මහන්සියක් දරන්න මේවා කරේ නැහැ. හැබැයි එයා ශිෂ්‍යත්වයේ මේ අපි කියන විදිහට නම් ගොඩ දාගත්තා. ඉතින් මේ අද මම ඔයාලට ඒක කියන්න ඊට කලින් ඔයාලා මගේ මේ පුංචි YouTube පවුල තව ටිකක් වැඩි කරගන්න මට subscribe කරලා මේ වීඩියෝ වල අඩුපාඩු හොඳ නරක හැමදේම පුංචි කමෙන්ට් එකක් දාලා එවනවා නම් මම කැමතියි. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගෙන්. මාව subscribe කරන්න. subscribe කරනවා වගේම පුංචි කමෙන්ට් එකක් like එකක් දාලා මාව පොඩ්ඩක් ඔයාලත් එක්ක එකතු කරගන්නවන්න මම කැමතියි. එහෙනම් මම හිතනවා ඉතින් ඔයාලා ඒක කරයි කියලා. එහෙනම් දැන් ඉතින් අපි කතාවට එමු. වටේ ගිහින් වැඩක් නෑ නේද? මේ දැන් අපේ ලොකු ඉන්නේ 6 වසරේ. එයා ඉස්සෙල්ලාම මම කියන්නම්කෝ එයා මුලින්ම පාසල් ගිය විදිහ. එයා මුලින්ම ගියේ ගමේ තියෙන ප්‍රාථමික පාසලකට. එකේ ඉඳන් 5 වෙනකම් විතරයි. එයාගේ පන්තියේ හිටියේ ළමයි 25 දෙනයි. ඉතින් ඒක තමයි එයා ඇරියේ. අපිට ඉතින් ඊට වඩා ටිකක් ලොකු පාසලකට යවන්න තරම් මුදල් තිබුණේ නැහැ. ඇත්තටම ඉතින් ඒ හින්දා ඉතින් ප්‍රාථමික පාසලකට ඇරියා. ඉතින් ඒ ඇරිහාම හැබැයි ඉතින් හිතේ තියෙනවා ඉතින් කවදා හරි දවසක මේ අඩු පාසල් තක්සේරුවක් කරනවා නෙවෙයි. පාසල් වලට මොකක්ද මේ දොස් කියනවා නෙවෙයි. ඒ වෙනට අපි කැමතිනේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි පහසුකම් තියෙන පාසල් වලට යවන්න. ඉතින් අංගෙන් පාසලකට යවන්න හැකියාවක් තියෙයි කියන විශ්වාසයෙන් මත ඒ විශ්වාසය මං ගාව හැමදාම තිබුණා. ඒ විශ්වාසයත් එක්ක තමයි මං කටයුතු කරන්නේ. විශ්වාසයෙන් දෙයක් කටයුතු කරොත් ඒ විශ්වාසය බොහෝ දුරට සාර්ථක කරගන්න අපිට ලොකුවට මහන්සි වෙන්න ඕනේ. හරිම ලේසියෙන් ඒක කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේ අපේ ලොකු ප්‍රාථමික පාසලකට මං ගියා කියලානේ. ඒ ගියාම ඉතින් එයාට ඒ ඉස්කෝලෙන් හවස පන්ති කරනවා. උදේට කරනවා. ඉතින් එයාට ලොකු මහන්සියක් මට ගෙදර වෙලා කරවන්නවත් එයා මේ ප්‍රයිවට් පන්ති වලට දාලා ලොකු මහන්සියක් දරන්නවත් බෑ. මොකද මේ එයා එතකොට ඉස්කෝලේ දවස ගෙවලා එන ළමෙක්නේ පවුනේ. ලොකු වයසක් තියෙන දරුවෝ නෙමෙයිනේ මේ පුංචි වයස්වල දරුවෝ තමයි මේ. ඉතින් ඒක හින්දා මං එයාව එකම එක පන්තියකට දැම්මා. ඒ දැම්මේ සෙනසුරාදා. එතකොට සති දවස් 5ක් ප්‍රශ්නයක් නැහැනේ. එයා ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. සෙනසුරාදා දවසක මම පන්තියකට දැම්මා. එතකොට සෙනසුරාදාම තමයි යාගේ ඉංග්‍රීසි පන්තියක් තිබ්බේ. එකම දවසේ පන්ති දෙක තමයි එයාට කරන්න තිබුණේ. එයා එක පන්තියක් ඉවර වෙලා තමයි අනිත් පන්තියට එන්නේ. ඒ විදිහට තමයි යාගේ සෙනසුරාදා දවසේ තමයි පන්ති දෙකම ඉංග්‍රීසි පන්තියකින් අපි සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයට අදාළ විදිහට නෙමෙයිනේ කියන්නේ. ශිෂ්‍යත්ව පන්තියකට කියලා ගියේ. එකම එක පන්තියක්. ඒකත් මේ අපේ ගෙවල් ළඟට කිට්ටු පන්තියකට. ඉතින් ওই විදිහට තමයි එයාගේ මේ මම එයා බාහිරින් උගන්වන්න කටයුතු වලට යෙදුවේ. නැතුව පන්ති ගොඩකට දාලා එයාගේ කාලය හිර කරලා එයාට සෙල්ලම් කරන්නවත් එයාට ටීවී එකේ කාටුන් එකක් බලන්නවත් නැති වෙන විදිහට වැඩ කරේ නැහැ. ඊට පස්සේ මම එයාට පේපර් ගෙනත් දෙනවා. ඉස්කෝලේ පේපර් කරනවනේ. මම පේපර් ගේනවා කියලාත් මම පේපර් ලොකුට තේරීමක් කරන්නේ නැහැ. මට ඕන උනේ මේ ලොකුට දවසට එයා නිකන් කාලය ගත කරන වෙලාවට එයාට පේපර් එකක් දීලා එයාගේ
සමහර ගාණක් වුණත් එයාලට ඉක්මනින් හදා ගන්න අවස්ථාවක් තියෙන්නේ නැහැ. ආන් එයා හැකියාව හදා ගන්න එක තමයි මම පේපර් ගේන්නේ. තේරීමක් කරන්නේ නැහැ. අර පේපර් එකේ මේ පේපර් එක කියලා මම තේරීමක් කරේ නැහැ. මම එකම එක පේපර් කටලයක් තේරුවා. මම මේ පේපර් කටලේ මම ඔයාලටත් හොඳයි කියලා කියනවා. නැන කිරුලේ පේපර් කට්ටලේ ඒක ඇත්තටම හොඳයි. ඒ පේපර් කට්ටලේ නම් මම මේ හැම කෙනෙක්ටම හොඳයි කියන අදහස මගේ අදහස නම් මම කියන්නේ ඇත්තටම හොඳයි. මොකද ඒකේ පළවෙනි පත්‍රේ ඇත්තටම ළමයින්ට හිතලා හදන්න තේරුම් ගන්න මේ තියෙනවා. ඉතින් ඒකින්ද ඒක අනිවාර්යෙන් මං හිතනවා හොඳ පේපර් එකක්. අනිත් අය කොහොම හිතුවත් මං හිතන විදිහට නම් ඒ පේපර් කට්ටලේ ඇත්තටම ගොඩාක් වටිනවා. නැන කිරුල. ඔයාලත් පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්ලයින් ගෙන්න ගන්න තිබුණේ. කඩවල වලින් ගත්තේ නැහැ මම. ඒ පේපර් කට්ටලේ ඇත්තටම හොඳයි. එතකොට අපේ ලොකු උදේ 6:00ට ඉස්කෝලේට යන්න ඕනේ. උදේ පේපර් එකක් ඉස්කෝලේ දෙනවනේ. ඊට පස්සේ 3 විතර වෙනවා ඉස්කෝලේ ආපහු ඇරිලා එන්න. එතකොට 3 විතර ආපු දරුවාට නාලා කාලා ටීවී බලලා ඔක්කොම කරන්න මම එයාට 6 වෙනකන් ටයිම් එක දෙනවා. 6 වෙනකන් ටයිම් එක දුන්නාම ඊට පස්සේ 6 ඉඳලා මම 8 වෙනකන් තමයි එයාත් එක්ක පොත් වැඩ වලට කාලය ගත කරේ. මොකද දවසම මේ පොත් වැඩ කර ඉන්නත් බෑනේ. 6 ඉඳන් 8 වෙනකන් මම එයාත් එක්ක එයාට මම ඒ ටයිම් එකේදී දෙනවා පේපර් එකක්. පේපර් එකක් දුන්නාම ඒ පේපර් එකට මම මේ පුංචි දරුවෝනේ පුංචි දේවල් වලට ආසයිනේ. ඒක තමයි අපි පුංචි රහස්. මං ගෙනත් තියාගන්න පැන්සල් ටිකක්. මං එයාගේ පේපර් එකකට ලකුණු 90ට එහා ගත්තොත් පුතේ වාට පැන්සලක් දෙනවා කියලා කියනවා. ඒක පුංචි පකාවක් තමයි ඉතින්. එයා ගොළුව හැදෙනවනේ මේ ලකුණු ගන්නව නැත්නම් සමහරවිට පේපර් එකක් ඕනවට එපාවට ලියන වෙලාවලුත් තියෙනනේ. ලියලා ටක් කරලා දෙන අවස්ථාවලුත් තියෙනනේ. ඉතින් මං කරන්නේ පැන්සලක්. එයාට එක පේපර් එකක් ලියලා ලකුණු 90ට එහා ගත්තොත් පැන්සලක් දෙනවා කියනවා. එතකොට එයා කරන්නේ අර පේපර් එක හොඳට ඔළුව කල්පනා කරලා ලියලා එයා පැන්සලක් අරගන්න ටාගට් එකෙන් පැන්සලක් දිනා ගන්නවා කොහොම හරි කරලා. මේ විදිහට තමයි මම එයාගේ පේපර් වලට එයාව පුරුදු කරේ. එතකොට දවසට පැන්සලක් දෙන විදිහට තමයි මම මේ ලොකු දේවල් ගෙනත් දෙන්න බැහැනේ. ඉතින් ඒකින්ද පැන්සලක් තමයි මම එයාට දුන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ පේපර් ගෙනල්ලා කරන ටයිම් එක හදාගත්තේ. ඊට අමතරව දවල් හවස් දරුවෝ ඉතින් කරන්නේ නැහැ. කාටුන් බලන්න එහෙම කැමති ඉන්නේ වයසේ ළමයි. ඒතකොට යාර අකමැත්තෙන්නේ කරන්නේ. ඉතින් කාටුන් බලන ටයිම් එක දීලා අර විදිහට ඒ ටයිම් එක කරලා කාලා නිදා ගන්නවා. ඊට පස්සේ ආයෙ උදේ නැගිටින්නේ නැහැ. යාව ටිකක් උදේ නැගිටින්න කම්මැලි. උදේ නැගිටින්න යා ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ නැගිටලා ඇස්තුණා. එයාව ගිහින් දැම්මා. ඒ විදිහට තමයි එතකොට දවසට පැය දෙකක් තමයි ගෙදර අමතර වැඩකට යාව මම යොදවගත්තේ. ඊට අමතරව ඉතින් එයා බාහිර පන්තියකට කියලා අරකට ගියා. තව එකක්. මං එයාව එක්කගෙන ගියා. දැන් මේ පුංචි බබාලානේ. එයාලා ලොකු විභාගයක් කියපුවාම එයාට බය හිතෙන්න පුළුවන් කියන අදහස මට තිබුණ නිසා මං එයාව එක්කගෙන ගියා. නැන කිරුලෙම තියෙනවා. නැන කිරුළු මධ්‍යස්ථාන මේ එක කාලෙට එක පාසල් වල අයිටම විභාගය ලියන විදිහටම ඒගොල්ලන්ව මධ්‍යස්ථානයකට අපි සල්ලි බැඳලා අපි සල්ලි බඳින්න ඕන ඔන්ලයින් ක්‍රමයට සල්ලි බඳලා රිසිට් එක WhatsApp කරපුවාම අපි ඒකට ඇතුල් කරගන්නවා. ඊට පස්සේ අපිට අර මෙයාලට මේ විභාගට ශිෂ්‍යත්වයට එන විදිහටම විභාග අංකිකුත් එක්ක තමයි අර පෙරහුරුවක් වගේ දෙයක් කරනවා. ඒ පෙරහුරුව කරන තැන් වලට මම එක්කගෙන ගියා. එතකොට යාට ශිෂ්‍යත්වයේ ලියන විභාගේ දවසට යාට මේ බාහිර පරිසරය 아무තු දෙයක් වෙලා නෙමෙයිනේ. යට පය හිතන දවස් දෙකකුත් නෙවෙයි. ඉතින් මට හිතේ මං ඒ හින්දා මට හිතෙච්ච දේ මං කරේ මං එයාගේ බය නැති කරන්න හිතාගෙන තමයි නැන කිරුල ඒ මධ්‍යස්ථාන තිය තැන් වලට එක්කගෙන ගියේ. මං දෙපාරක් එක්කගෙන ගියා. ඒව ලකුණු මට උනොත් ඇත්තටම හොඳයි. ඒ පේපරුත් ඇත්තටම හොඳයි. මං මේ පේපර් මකටලයක්මනේ ඔන්ලයින් ගෙන්න ගත්තෙත්. ඉතින් මේ ඒක තමයි මං අමතරව කරපු දේ. ඊට අමතරව මම එක සෙමිනාර් එකකට එක්කගෙන ගිහින් තියෙනවා. වෙන සෙමිනාර් එකකටවත් එක්කගෙන ගියේ නැහැ. ඒ සෙමිනාර් එකට එක්කගෙන ගියාම නම් මට තේරුණේ මුළු දවසම අපරාධයක්. ළමයා නිකන් නැස්ති වුණා කියලා හිතුණා. ඉතින් මම සෙමිනාර් වලට එක්කගෙන යෑම සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා. ඕනේ නැහැ කියන අදහස තමයි තිබුණේ. ඒ නිසා ඒ සෙමිනාර් එකට විතරයි මම එයාව එක්කගෙන ගියේ. එක්කගෙන ගිහින්
දවසම ගත කරපු නිසා මට හිතුණා එතනින් එහාට සෙමිනා එක අවශ්‍ය නැහැ. ආයි නම් යන්නේ නැහැ කියන අදහසින් තමයි මම මේ එක්කගෙන ආවේ. ඉතින් ඒ විදිහට තමයි ඒකවල එකම එක සෙමිනා එකයි අර වගේ නැනකිරුලේ මධ්‍යස්ථාන දෙකකට ගියා. එතකොට නැනකිරුලේ පේපර් කට්ටලිය ගෙන්නුවා. ඊට අමතරව අර මේ කඩේට ගියාම හම්බෙන පේපර් කට්ටලයක් දෙකක් ගේනවා. ඒ වගේම ඉස්කෝලෙන් කෙන ටික කෙරෙනවා. මගේ දවසේ පැය දෙක මම ගන්නවා. ඒ ටික මම කරා. ඊට අමතරව ආයි මම කළේ මෙයාට වැරදෙන තැන් තියෙනවානේ. දැන් පේපර් එකක් දුන්නාම මෙයාට වැරදෙන තැන් මම ඒවා කොලයක ලියා ගන්නවා. ලියාගෙන ඒ ගණන් වගේ දේවල් වලට ආයි අමතර අංකයක් දාලා වෙනස් කරනවා. ගාන වෙනස් කරනවා. වෙනස් කරලා එයාට දීලා එයාව ඒක වැරදිච්ච තැන මේ ආයි හදවනවා. එහෙම දේවල් කරා. එතකොට දෙමළ වචන ටික, ඉංග්‍රීසි වචන ටික ওই පේපර් වලම ආපු ඒවා මම වෙනම ලියාගෙන මම මෙයාගෙන් ඒවා අහනවා. ඒ විදිහට තමයි ඒ කොටස සම්පූර්ණ කරගන්න හම්බුනේ. ඊට අමතරව නම් ඉතින් ලොකු බාහිර මහන්සියක් ලොකු දෙයක් කරන්න කාලයක් යොදුවේ නෑ ඇත්තටම. මොකද අපිටත් ඉතින් හැම වෙලේම පොතේ ලිලා ඉන්න බෑනේ. මේක අම්මලාගේ විභාගේ කියලා වෙලා. ඒක දරුවාට කරන්න පුළුවන් මට්ටමකුත් තියෙනවනේ. එක දරුවෝ පොත්වලට ඉඳවන කාලේ මේ එක විදිහට තීරණය වෙන්නේ. ඉතින් මට මෙයා ලොකුවට මේ බලපෑම් කරලා පොත් වැඩ කරනවට කැමති කෙනෙක් නෙවෙයි. එයා කැමති යන්නේ දහසේ මේ පොඩි ටයිම් එකක් අරන් කරනොත් එයා ඒක හරි කැමැත්තෙන් කරනවා. ඉතින් මම ඒක හින්දා තමයි අර වගේ පැන්සලක් යට gift එකක් දෙනවා වගේ කරලා මේ පොන්චි ටයිම් එකක් අරගෙන යත් එක්ක ඒ කාලේ ඉඳුවේ. ඊට පස්සේ 8ට ගුණාම කාලා බීලා එයා 8:09 වෙනකොට එයා නින්දටත් යනවා. ඉතින් ඒම කරලා තමයි 2025 එයා ශිෂ්‍යත්වයට මුහුණ දුන්නේ. දැන් බලමුකෝ එයා ශිෂ්‍යත්වයට මොකද කරේ කියලා. එයා ශිෂ්‍යත්වයේ 169ක් ලකුණු ගත්තා. එයාගේ පාසලේ යාට තමයි වැඩිම ලකුණ තිබුණේ. ඉතින් මට ඇත්තටම සතුටුයි. ලොකු මහන්සියක් ළමයාව වෙහෙස කරලා ළමයාව තෙරපලා ළමයාව මේ අර කියනා වගේ නැති කරලා ගත්ත ලකුණක් නෙවෙයි. එයාට නිදහසේ කාලය ගත කරන්න දෙන ගමන් එයාගේ ජීවිතයට හොඳ පාසලකට යන්න අවස්ථාවක් ලබා ගන්න මම උත්සාහන මට පුළුවන් උදව්ව මම කරා. ඉතින් දැන් එයා මේ ඇත්තටම සතුටු හිතුණු දවසක් ජීවිතේ. මම හිතනවා ශිෂ්‍යත්වය කියන්නේ මුළු ජීවිතේම නෙමෙයි. ශිෂ්‍යත්වය පාස් වෙච්ච දරුවන්ට වඩා ශිෂ්‍යත්වය පාස් නොවෙච්ච දරුවෝ ඉස්සරහට යන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒ වුණාට ඉතින් අර අපිට පාසලක් තෝරා ගැනීමනේ මෙතන වෙන්නේ. ඉතින් මුදල් දීලවත් පාසලකට දාගන්න බැරි කාලයක් තියෙනවා. ඇත්තට අපිට මුදල් දීලා පාසලකට දාගන්න පුළුවන් මට්ටමක ආර්ථික මට්ටමක් නෙවෙයි අපි ඉන්නේ. ඉතින් ඒකින්ද ඇත්තටම ඒක ගොඩාක් වටිනා අවස්ථාවක් වුණා. ඉතින් ලොකු සතුටු දවසක් වුණා ඇත්තටම. එතකොට 140කින් එයාගේ ඉස්කෝලේ මේ 2025 ශිෂ්‍යත්ව කඩේම ලකුණු උනේ. එතකොට ලකුණු 29ක් ඉස්සරහට අරගෙන තමයි 169ක් විතර ශිෂ්‍යත්ව පාස් වුනේ. ඉතින් යා දැන් යන්නේ ගම්පහ තියෙන බාලිකා පාසලකට. රත්නාවලී බාලිකාවට තමයි මගේ ලොකු දුව දැන් යන්නේ. ඉතින් එයා යන්නේ ස්කූල් බස් එකක. මුලින් නම් ඉතින් පුංචි බයක් තිබුණා තනියම වාහනයක යවන්න. ඉතින් දැන් ඒකට හුරු වුණා. ඉතින් ඔහොම තමයි අපේ ලොකුට මම කරපු විදිහ. ඉතින් එයාට දැන් අලුත් යාළුවෝ කට්ටියක් අහුම් වෙලා ඉන්නවා. ගෑනු දරුවෝ විතරයි මේ පාසලේ ඉන්නේ මාලිකාවක්නේ. ඉතින් මම හිතනවා එයාට ඒ අවස්ථාව ලැබුණේ එයා ශිෂ්‍යත්වය පාස් වෙච්ච නිසා. නැත්නම් එයාට ශිෂ්‍යත්වයට අඩු ලකුණක් හම්බුනා නම් ඒ වගේ පාසලකට කීයටවත් එයාට ඇතුල් වෙන්න විදිහක් නැහැ. ඉතින් ශිෂ්‍යත්වයේ කියන්නේ මං කියන්නේ අම්මලට ලොකුවට දරුවෝ තෙරපන්න එපා. තෙරපුවාම තමයි ඒගොල්ලන්ට ඒක කරගන්න බැරුව යන්නේ. එයාලගේ මානසික නිදහසත් එක්කම එයාලගේ පුංචි එයාලව රවට්ටන්න පුළුවන් දේවලුත් අපි කරනවා නම් කියන්නේ මම අර පැන්සලක් දුන්නා වගේ එහෙම දේවලුත් කරපුවාම ඒගොල්ලෝ ඒකට අකමැත්තක් නැතිව ඒගොල්ලෝ ඒක ආසාවෙන් කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මට කියන්න තියෙන්නේ මගේ ලොකුගේ
ශිෂ්‍යත්ව ගමන වගේම මගෙන් ලැබිච්ච සපෝට් එක ඒ ටික තමයි ඉතින් ඔයාලත් පුළුවන් නම් නැනකිරුල අර විභාග මධ්‍යස්ථානට එක්කන් යන්න පුළුවන්කමක් තියෙනවා නම් ටිකක් හොයලා බලලා දැන් මම ඒ සම්බන්ධ තොරතුරු වැඩි දන්නේ නැහැ. දැන් අවුරුදු දෙකකට කලින් වෙච්ච එකක් නේ. ඒ හින්දා ඔයාලත් ඒ පොඩ්ඩක් එතකොට දරුවෝ බය නැති වෙනවනේ විභාග ශාලාවකට. ඒක තමයි මගේ අරමුණ උන්නේ. ඒකේ පේපර් කටලේ ඇත්තටම හොඳයි. මම දන්න විදිහට මට තේරිච්ච විදිහට අනිත් පේපර් වලට වඩා විශාත්‍ය පේපර් එකට කිට්ටු පේපර් යනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒක පොඩ්ඩක් කරලා බලන්න. මට ඉතින් කියන්න තියෙන්නේ ඔය ටික තමයි. ඔයාලට ඉතින් ඔයාලගේ මේ ශිෂ්‍යත්වය දැන් ලිව්වනේ මේ අවුරුද්දේ ළමයි ඊළඟ අවුරුද්දේ දරුවෝ ඉන්න අය ඉතින් පොඩ්ඩක් ඒකන හොයලා බලලා කරනවා නම් හොඳයි කියන අදහස තමයි මගේ තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක මම අවසන් කරන්නම්. ඔයාලා මගේ වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අදට යන්නම්. ඔයාලා හැමෝටම ආදරේ. සුබ දවසක්.